මා ආදරණීය සහෝදරයා සහෝදරිය අදත් මේ සූදානම් වෙන්නේ ආගම නොහොත් ආත්මයේ ගලවන මාර්ගය ගැන ඔබට කියා දෙන වටිනම පණිවිඩයක් ඔබ හා බෙදා ගන්නටයි. කොයිතරම් රාජකාරී බහුල ජීවිතයක් ගත කළත් විනාඩි දෙක තුනකට ඒ සියල්ල අමතක කරලා අප හා ඒකාත්මික වෙන්න කියලා බොහෝම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වාගේම ජීවිතයට වටිනාකමක් ගෙන දෙන කුඩා හරි දැනුමක් සොයන ඔබවන් කෙනෙකු ගැන මා හදවතේ විශාල වටිනාකමක් සහ ගෞරවයක් ඇති වෙනවා. ඒ නිසා හදපිරි සතුටින් සහ සෙනෙහසින් අප නාලිකාව හා එක් වූ ඔබව මහත් හරසරින් පිළිගනු ලබනවා. ඔබ දන්නවා මනුස්ස ජීවිතයක් ලැබූ අප පාපය කියන දෙයින් 100%ක්ම වෙන් වී සිටිය යුතුයි. ඉතින් එසේ වෙන් වී සිටීමට නම් ඔබ ඉගෙන ගත යුතු විශේෂ පාඩම් කිහිපයක්ම තිබෙනවා. අපි එකින් එක ක්‍රමානුකූලව මෙහෙම කතා කරමු. ඔයා කරන්න ඕන මේ හැම පණිවිඩයක්ම යම්කිසි වටිනාකමකින් අධ්‍යයනය කිරීමයි. මෙහිදී මුලින්ම අපි දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ මොකක්ද දන්නවද? ඇත්තටම මේ පාපය කියන්නේ මොකක්ද? ඇයි මේ පාපයන් අපි අතින් සිද්ධ වෙන්නේ? කොහොමද මේ පාපයන් වලින් අපි ගැලවෙන්නේ? නිදහස් වෙන්නේ? කියන කාරණා නිවැරදිව ඉගෙන ගත යුතුයි. එහිදී මූලික වශයෙන් මම ඔබට අදහසක් දෙන්නම්. මෙන්න මේ විදිහට අපි හැමෝටම තියෙනවා හෘද සාක්ෂිය කියලා දෙයක්. ඉතින් මෙන්න මේ හෘද සාක්ෂිය කියන දේ නැති කෙනෙක් නැහැ. නිතරම අපි ජීවත් වෙන්න ඕන මේ හෘද සාක්ෂියට එකඟවයි. නමුත් යම් කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්කමින් මේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරනවා නම් අන්න ඒ දේ පාපයක්. හෘද සාක්ෂිය කියන්නේ මිනිසුන් වන අපි හැමෝම තුල තබා තිබෙන යම් විනිශ්චයකාරී කිව්වොත් නිවැරදි. අපි කරන හැම දෙයක්ම හිතට ආපු පළියට කරන්නේ නැතිව හෘද සාක්ෂියෙන් විමසලා හදවතට එකඟ නම් පමණක් ඒ දේ කළා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ හෘද සාක්ෂියට එකඟ නොවි විරුද්ධව යාම තමයි අන්තිම නරක. සමහරු නොදන්නකමට හෘද සාක්ෂියට එකඟ කරගන්න සමහර දේවල් කළා. දැනුම ලැබුවාට පසු හෘද සාක්ෂිය වෙනස් විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ කියන්නේ හෘද සාක්ෂිය නිවැරදි කියලා හිතාගෙන සමහර දේවල් කරනවා දැනුමක් නැතුව. හැබැයි ඒ දැනුම හරියට ලැබුණාට පස්සේ ඒ හෘද සාක්ෂිය වෙනස් විදිහකට තමයි පිළිතුරු දෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන දේ ඔබ හිතන දේ හරි නැහැ කියලා සමහර වෙලාවට දැනුම ආවට පස්සේ අපිට හිතෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම නිවැරදි දැනුම ලබාගෙන දෙවනුව හෘද සාක්ෂිය හා එකගද නැද්ද බලන එක වටිනවා. ඒ නිසා ලබා ගන්න තියෙන දැනුම විශාලයි. මේ දැනුම ඔබ විතරක් නෙවෙයි ඔබේ මිතුරු මිතුරියන්ද දැනගත යුතුයිද නැද්ද? මොකක්ද ඔබේ හෘද සාක්ෂිය කියන්නේ? දැනගත යුතුයි කියනවා නම් යාළුවන්ටද ෂෙයා කරන්න. එසේ නොකර සිටීමත් වරදක්, පාපයක්. නිතරම සංවේදී මනසින් ඉදිරියේදී කතා කරන හැම පණිවිඩයක් සමගම එකතු වෙන්නට ආරාධනා කරමින් අදට සමුගන්නවා. අප channel එක subscribe කර bell icon එක click කරන්න. ඊළඟ පණිවිඩය ළඟදීම ඔබ අතටපත් වෙනවා. එතෙක් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.